ඔයා දන්නවද? පුංචි ගිනි පුපුරක් ඇති ඔයාගේ මුළු ගෙදරම විනාශ කරන්න. පළවෙනි දේ ගෙදරට ඇතුල් වෙද්දී ගෑස් සුවඳක් ආවොත් අත්වරදාවත් ලයිට් ස්විච් දාන්න එපා. වහාම දොර ජනෙල් ඇරලා වාතාශ්‍රය දෙන්න. 2. කුස්සියේදී තෙල් තාච්චියට ගිනි ගත්තොත් වතුර ගහන්නම එපා. ඒ වෙනුවට තෙත රෙද්දකින් හෝ පියනකින් තාච්චිය වහන්න. 3. එකම ප්ලග් පොයින්ට් එකට ඕනවට වඩා ගැජට් ගහන්න එපා. ඒ වගේම රැට නිදා ගන්න කලින් අත්‍යවශ්‍ය නොවන ස්විච් ඔෆ් කරන්න මතක තියාගන්න. 4. කවුරු හරි පිච්චුනොත් කරන්න ඕන හොඳම දේ තමයි විනාඩි 20ක්වත් ගලාගෙන යන වතුරට අල්ලන එක. මෙසේ ගලා යන වතුරට ඇල්ලීමෙන් තවත් ගැඹුරට පිලිස්සීම වළක්වා ගත හැකියි. අයිස් හෝ ටූත් පේස්ට් ගන්න ගිහින් තුවාලය වැඩි කරගන්න එපා. අන්තිම දේ ගින්න පාලනය කරන්න බැරි නම් තත්පරයක්වත් ඉන්නේ නැතුව වහාම එළියට දුවන්න. මතක තියාගන්න හදිසි අවස්ථාවකදී ගිනි නිවන ඒකකයට 110 හෝ ගිලන් රථයකට 1990 අමතන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. මේ වැදගත් පණිවිඩය ඔයාගේ යාළුවන්ටත් share කරන්න. හැමෝම පරිස්සම්